ඉරිසියා කරන්නේ යමකින්ද ඒකෙන් තමන් ඈත් වෙන බව බලන්න. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකට ඉරිසියා කළොත් ඒකෙන් තමන් ඈත් වෙනවා. ලස්සන කෙනෙකුට ඉරිසියා කළොත් තමන් ලස්සනෙන් ඈත් වෙනවා. සසරට ලස්සනක් හම්බ වෙන්නේ නැහැ. ලස්සනට ඉරිසියා කළොත් තමන්ට ලස්සන හම්බ වෙන්නේ නැහැ. කොච්චර ලස්සනට ඇඳත් ලස්සන නැහැ. අපි දැකලා තියෙනවා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවා සමහර අය ලස්සන නැහැ. පුදුම වෙලා. තව ඕනම කැත කෙනෙක් ලස්සන ඇඳුමකින් ලස්සන කරන්න පුළුවන් නේ. සමහර අය ඉන්නවා මොන්න මේකප් එක දැම්මත් ලස්සන වෙන්නේ නැහැ. කර්මය. ලස්සනට ඉරිසියා කළා. ලස්සනට ගෙයක් හදලා තියෙනුට ඉරිසියයි. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකටද ඉරිසියා කරන්නේ ඒකෙන් ඈත් වෙනවා. ඒත් ලස්සන ගෙයක් හදලා තියෙද්දී ඉරිසියා කිරීමේ විපාක තමයි තමන්ට ලස්සන ගෙයක් හදාගන්න බෑ. හොඳ ප්ලෑන් එක ගහලා හොඳ ලස්සන ගෙයක් හදන්න ප්ලෑන් කරනවා. අවසානයේ බලනකොට මොකද්ද එකක් හැදෙන්නේ. ගේ ලස්සන නැහැ. ගෙවල් ලස්සනට තියාගන්න බැරි සංසාරේ ලස්සන ගෙවල් තියෙන අයට ඉරිසියා කළා. ඊට පස්සේ හොඳ රස්සාවක් Tamanda සුදුසු තැන ලැබෙන්නේ නැත්තේ සංසාරේ අනිත් අය ඉහළට යන එකට ඉරිසියා කළා. Tamanda ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. හොඳ කටහඬක් තියෙන කෙනෙකුට ඉරිසියා කළොත් තමන්ට හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉරිසියා නැද්ද? ඒ කර්ම විපාකේ ආවොත් තප්පරෙන් ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ළඟදීන් අර ගීතයක් කියලා දියණියක් ප්‍රසිද්ධ වුණේ. දුවෙක් ලෝකෙම ප්‍රසිද්ධ වුණා සින්දුවක් කියලා. ඒකට දැන් ඉරිසියාව තියෙන අය හිතනවා ඇයි ඌට වැඩි ලස්සන සින්දු නැද්ද? ඕක සින්දුවක්ද? ඕකේ අර්ථයක් තියනවාද? කියලා එක එක කයි කතන්දර හදනවා. නෑ, එතන තියෙන එකම එක දෙයයි. ඒ දුව සසරේ ඉරිසියා කළා නෑ. තප්පරෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ ලෝකේ හොඳට හෝ නරකට හෝ යම්කිසි කෙනෙක් ඉක්මනට ප්‍රසිද්ධ වෙනවද? ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීමේ පිනකට. මේ ජීවිතය හොඳක් කරන්න පුළුවන් නරකක් කරන්න පුළුවන්. නමුත් එයා වේගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීම කියන පින නිසා. පැහැදිලිද මම කියන එක? පින්වතුනි මේ ඉරිසියාව කියන්නේ භයානක පාප කර්මයක්. කරන්න නම් එපා. ඒ නිසා දැන් අර දුවගෙත් අපි දකින්න ඕනේ එයා සංසාරේ ඉරිසියා කළා නැහැ. එයාගේ පින ලස්සනයි නම් එයාගේ පින. දක්ෂයි නම් එයාගේ පින. ළමයිට ඉරිසියයිනේ සමහර අය. අපිටම කියලා තිනවා මේ අපි මේ අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා අපේ ළමයි තමයි ඉගෙන ගන්න නැත්තේ. එතකොට අර ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ඉරිසියාව. ඒකේ කර්ම විපාක Tamanට දක්ෂතා පිහිටන්න නැතුව යනවා. එනිසා මේ අලුත් අවුරුද්දේ හිතට බලවත්වම ගන්න ඕන මම නම් ඉරිසියා කරන්නේ නැහැ කියලා. ඉරිසියා නොකරන කෙනා ළඟට අහක යන සම්පත් එනවා. හොඳට මතක තියාගන්න මේක. අනිත් අයගේ දියුණුව යහපත හොඳ දේවල් දැක දැක හිතෙන් සාදු කිය ඉන්න පින්වත්නි. ඒ දේ ඔබට සසරේ ලැබෙනවා. අනුමෝදන් වෙන දේ සසරේ ලැබෙනවා. ඉරිසියා කරන දේ සසරේ නැති වෙනවා. සමහර අය හොඳ පෞල් ජීවිතයක් ගත කරනකොට නෝනයි මහත්තයයි හොඳට ඉන්නකොට ඉරිසියයි. ඊට මොකක් හරි වාදී වුණ යමක් හරි කරනවා. වෙන්නේ උපනෝපන් ජීවිතේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙනවා.
පවුල් කුඩුම්බියක් විදිහට පවුලේ සියලු දෙනා එකට සමගියෙන් සතුටින් ඉන්නකොට ඊර්ෂ්‍යයි. මොකක් හරි හදිහුනියමක් කළා හරි ඔබ නැති කරනවා. සංසාරේ පවුල් විසිරිලා යනවා. තමන් කරන දේ තමන්ට එන හැටි. කවදාවත් ඊර්ෂ්‍යා නම් කරන්න එපා. නැන්දම්මලා යෙල්ලා නැන්දම්මලා ওই ප්‍රශ්න පිටිපස්සේ ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට පුතා අම්මත් එක්ක එකතු වෙ නිතර කතා කරනවා. ඒකට යෙලි ඊර්ෂ්‍යයි. හිතෙන්නේ මේ අම්මයි පුතයිනේ කියලා. හිතන්නේ ඔයා මට ආදරේ නැහැ, ඔයාගේ හැම වෙලාවෙම අම්මා තමයි කටේ තියෙන්නේම. ඊර්ෂ්‍යාව. ඊට පස්සේ සමහර අම්මලා බලාපොරොත්තු වෙනවා පුතාලා බඳින්න කලින් නිතර අම්මලාත් එක්කනේ කතා බහ කරන්නේ. ඊට පස්සේ බැන්දට පස්සේ එයා නෝනට ආදරය කරනවා, නෝනත් එක්ක කතා කරනවා, අම්මත් එක්ක අර කලින් තරම් ගණ දෙනව නැහැ. එතකොට අම්මලාට නිකම්ම හිතට එනවා අර මේ හොඳට අපි හිටියා. යේලි ආපු නිසා තමයි මේක උනේ කියලා. යේලිගේ පැත්තට පටවනවා. දෙපැත්තම තියෙනවා. යේලිත් අම්මගේ පැත්තට පටවනවා. ඊළඟට අම්මලත් යේලිගේ පැත්තට පටවනවා. ඊළඟට බෑනලත් ඔහොම කරනවා. හැම පැත්තෙම කොහෙන් හරි එනවා. තව ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියෝ අම්මලා ආදරේ එයාට විතරයි කියලා තව කෙනෙකුට වැඩියෙන් ආදරේ කියලා ඊර්ෂ්‍යා කරනවා. ආදරයට ඊර්ෂ්‍යා කළා කියන්නේ අය සංසාරෙම ආදරේ ලැබෙන්නේ නැහැ. මේක බන කියනකොට හිත වලට දැනෙනවා. හිත වලට දැනෙන්නේ අපි කවුරු තුල අනාගාමී නොවුන කවුරු තුල මේ කෙලෙසේ වැඩ කරන නිසා. දැන් අපි කියමු මොකක් හරි සිම් එකක්. මොකක් හරි එක වර්ගයක සිම් එකක් තියෙනවා නම් ෆෝන් ටික ඕන් කරපු ගමන් ඔක්කොටම එක සිග්නල් එක වැඩ කරනවා. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන තනි අකුසලේ විස්තර කරනකොට හැම කෙනාගේම හිතට දැනෙනවා මේක මට කියනවද්දෝ කියලා. එහෙම වෙන්නේ අපි තුල ඒව තියෙන නිසා.